ඔන්න ඉතින් අද අපේ කැම්පස් එකට සිරසින් ආවා. සරසවි සිරස ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන්. අද අපි යාළුවොත් එක්ක ඒක බලන්න යමු. බලන්න අහස දිහා. රජරට අහස කියන්නේ වෙනම වයිබ් එකක්. දැන් ඉතින් අපි මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙලා ප්‍රෝග්‍රෑම් එක තියෙන දිහාට යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ පාර දෙපැත්ත ලස්සන කොඩි වලින් සරසලා තමයි තිබුණේ. ඉතින් ඔයාලට පේනවනේ මේ වගේ ඩිජිටල් ස්ක්‍රීන් උත් භාවිතා කරලා තිබුණා. ඉතින් අපි ඇතුළු වෙද්දිම බ්ලැක් නයිට් එකෙන් මෙන්ස් පර්ෆියුම් එකක් දුන්න හැමෝටම. මේ තියෙන්නේ මට හම්බුණු පර්ෆියුම් එක. මේ කාර්යය සඳහා අපත් සමග එක්වන සහෝදරත්වයෙන් අපත් සමග අත්කල් බඳ ගන්න හැමදෙනාම ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ ඒ වගේම කුෂිකල්ප විද්‍යාලයේ මේ වැඩේ ලස්සනට මේ විදියට ඔයාලා පිළිල කරන්න අපිට ආරාධනාව දුන්නේ. මොකද අපි සිහිපත් කරමු විශේෂයෙන්ම අපේ අනුග්‍රහක බවතුන්. ඒකට ස්පෙෂල් ඉන්වයිට් එකක් තියෙනවා එන කම්බරයි. මොකද්ද? ස්පෙෂල් ඉන්වයිට් එකක් තියෙනවා ඒකට. ස්පෙෂල් ඉවෙන්ට් එකක්. කොහොමද මේක ස්පෙෂල් ඉවෙන්ට් එකක් තමයි. මේක විශේෂ ඉවෙන්ට් එකක්. ස්පෙෂල් ඉන්වයිට් එකක්. ඒ වගේම චන්දන මතක් කරන්න ඕනේ විශිෂ්ටයන් 10 දෙනා අතර අද දවසේ මේ ආදරණීය ප්‍රසංගයේ සරසවි සිරස ප්‍රේමයේ දියවර with black night මේ චමත්කාර රාත්‍රියේ ගයන්නටත් සූදානම්ෙන් ඉන්නවා. එයා කවුද කියලා දන්න යන වෙලාවේ ඔයගොල්ලෝ කවදාකවත් හිතන්නේ නැතුව ඇති ඇත්තටම මේ වේදිකාවේ මෙච්චර ලස්සන ප්‍රේමණීය දෙයක් වෙයි කියලා. මේ දෙන්නවත් හිතුවේ නෑ සමහර වෙලාවට. ඕ මොන මට කමෙන්ට් එකක් ගන්න ඕනේ වෙලාව යනවා වෙලාව ගත වෙනවා. ආදරේ හම්බුනම ටිකක් ප්‍රකාශ කරගන්න අමාරු පොඩක් ඉන්න පෙම්බතා එක කතා කරමු. එපා මීම මේ ඉක්පොට මේ වෙලාව ගන්න එපා කියලා මට තාන්දනය කරලා ලිව්වේ. නැත්තම් මම මෙතන වෙලාව ගන්නවා. මේ පොඩි ගලක් මාත් එක්ක කියවන්න දැන් සුදුකින් ඉවර හින්දා ඔක්කොම කියන්න ඕන හරි. ඔයගොල්ලෝගේ මේ ෆෝන් එකේ ටෝච් එක තියෙනවනේ. ටෝච් එක තියෙනවා මම දන්නවා. එනවනේ ෆෝන් එක ගන්න. ඒක මට පත්තු කරගන්න. බැටරි තියෙනවා. පත්තු කරගෙන මෙහෙම හැමෝම පත්තු කරනවා. තාම 115 අයියා ගන්න. පිෂා. තුදෙන් කියනවා. අනන්නකම කියන්නේ. වැදී රජුට කඩුව පදනා
Thank you, ලස්සන හො thank you. ඔකමගේ. සම්පාන සුසුම්බදතා සම්පාන සුලංගා මංගාව ප්‍රලිතේ මගවා ගංගාව ඔහේ ගලවා ඔන්න ඉතින් ෂෝ එක ඉවරුණා රෑ 11 විතර වෙද්දී පේනවනේ ළමයි පොර කකා ගිහින් ආටිස්ට්ලාගෙන් සෙල්ෆි ගන්න විදිය. ඔන්න ඉතින් මටත් අවස්ථාව ලැබුණා සුනීර අයියත් එක්ක සෙල්ෆියක් ගන්න. ඉතින් ඔය විදිහට තමයි කැම්පස් එකේ තිබ්බ තවත් ලස්සන ඉවෙන්ට් එකක් ඉවරුනේ.